හරි. තේරුවන් සරණයි පුතේ. අපි දැන් බෞද්ධ සංස්කෘතිය කරගෙන ඇවිල්ලා මේ විදේශීය බෞද්ධ රටවල් ගැන කතා කරලා මොකක් ගැනද කතා කරේ? මියන්මාරය ගැන කතා කරානේ. මියන්මාරයට දැන් ආගම ආපු ආකාරය ගැන අපි කතා කරා. කොහොමද ආවයි කියලා කියන්නේ? මම අවස්ථා තුනක් ගැන විස්තර කරා. අදහස් තුනක් ගැන. පළවෙනි අදහස තමයි මොකද්ද? තපස්සු බල්ලුක දෙදෙනා බුදුන් වහන්සේගෙන් ලබාගත්තු කේසුතුන් වහන්සේලා කොහෙද තැන්පත් කරේ? සිංගුත්තර කඳු මුදුනේ ලංකාවේ ගිරිවඩු සෑය. මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමයේ සිංගුත්තර කඳු මුදුනේ සෑයක තැන්පත් කරා. වර්තමානයේ ඒක මොකක් කියලාද කියන්නේ? ස්වේදගෝන් කියලා විශ්වාස කරනවා. ඒ පළවෙනි අදහස. දෙවෙනි අදහස ආචාර්ය බ්ලැක්ඩර් නේද? එයා කියනවා මේ කල්යාණී ශිලාලිපිය අනුව සෝන උත්තර මේ ධර්මාශෝක රජතුමා ධර්මදූතයන් යැවීමේදී සෝන උත්තර දෙනම වැඩම කරා ස්වර්ණ භූමියට. ස්වර්ණ භූමිය කියන්නේ බුරුමයේ ප්‍රදේශයක් කියලා. හරි. තුන්වෙනි අදහස තමයි කොයිද? ඉන්දියාවේ කොහෙද මේ ඉන්දියාවේ මේ මතක් කරන්නකෝ. ඉන්දියාවේ තෙල් ලිපියක ඉන්දියාවේ තෙල් ලිපිය අනුව තෙල් ලිපිය නම අපි පස්සේ හොයාගමු. තෙල් ලිපිය අනුව ස්වර්ණ භූමියෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරය කරා මියන්මාරය කියලා. ඒක තමයි තුන්වෙනි අදහස. ස්වර්ණ භූමිය කියන්නේ මොකක්ද එහෙනවා? නෑ ස්වර්ණ භූමිය නෙමෙයි. තඹපන්නිය. තඹපන්නිය කියන්නේ ශ්‍රී ලංකාව. එහෙනම් ශ්‍රී ලංකාවෙන් තමයි ධර්මයේ ප්‍රචාරය කරලා තින්නේ මියන්මාරේ. ඔන්න අදහස් තුන අපි කිව්වා. ඊට පස්සේ අපි කල්යාණී ශිලාලිපිය ගැන කිව්වා නේද? කල්යාණී ශිලාලිපිය කියන්නේ මොකද්ද? ඒ ශාසන ඉතිහාසයේ සඳහන් කරලා තියෙන කිරිගරුන්ට වැල්ලෑලි වලින් පුවර වලින් කරපු ශිලාලිපියක්. දැන් ඔන්න මියන්මාරයේ ආගමික තොරතුරු අපිට ගන්න පුළුවන් කොහෙන්ද? කල්යාණී ශිලාලිපියේ. ඒ වගේ පුතේ එක එක රටවල් වල තියෙනවා. දැන් මේ තායිලන්තයේ අපි බලාගෙන යමුකෝ. දැන් උන තායිලන්තයේ ඉස්සලා දැන් මේ 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකෙන් අහන්නේ තායිලන්තයේ පවත්නා තේරවාදී භික්ෂුනිකාය දෙක ගැන විස්තරයක් කරන්න. දැනට පවතින තේරවාදී භික්ෂුනිකාය දෙක ගැන විස්තරයක් කියන්න කියලා අපිට කියනවා. අපි මේ ප්‍රශ්නේ එහෙම තියෙද්දී අපි බලමු දැන් මේ රටට කොහොමද ධර්මය ව්‍යාප්ත වුණේ කියලා. තායිලන්තේ මතකයි නේද? අපි අර සිටියේ බැලුවා එදා. මියන්මාරයේ තියෙන උඩින්ම ඊට පල්ලෙහා තායිලන්තේ තියෙනවානේ. දැන් අපිට තව ඉගෙන ගන්න වෙනවා චීනය ගැන. චීනය කියන්නේ උඩින්ම තියෙන මහ විශාල රටක් නේද? එදා අපි දැක්ක නේද ඉතින්? ඔව්. ඊට පස්සේ දැක්කේ නෑ. එතකොට තායිලන්තයට ධර්මය ප්‍රචාරය වුණේ කොහොමද කියලා සමහරට අහන ප්‍රශ්නවලදී තායිලන්තයේ ධර්ම බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ගැන විස්තරයක් කරන්න කියලා තියෙනවා. දැන් එක මතයක් තමයි ස්වර්ණ භූමියට වැඩම කර මේ කියන්නේ මේ මියන්මාරයට එහෙම නැත්නම් බුරුමයට. දැන් ඔයාලා හොඳට මතක තියාගන්න ඕන බුරුමය කියන්නේ මියන්මාරය. සියමය කියන්නේ තායිලන්තේ. ඉස්සර කිව්වේ බුරුමය සියමය කියලා. අද කියන්නේ මියන්මාරය තායිලන්තය. අනේ දෙක හොඳට මතක තියාගන්න නැත්නම් පටලැවෙනවා. බුරුමය කියන්නේ මියන්මාරයට. හරි. සියමය කියන්නේ තායිලන්තය. දැන් අපි පොඩි කාලේ අපි කිව්වේ බුරුමය සියමය කියලා. හරිද? හරි.
හරි අර එයා ඒ හොඳයි. එතකොට අඩු ගන්න ගෙදර මේ එහෙම හිතුවාම අඩු ගන්න ගෙදරවත් වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ ලොකු ඉලක්ක තියාගන්න හොඳයි. හරිද? ඉතින් දැන් අපි මේක ගැන කතා කරමුකෝ. දැන් ඔන්න බුරුමයට වැඩපු සෝන උත්තර දෙනම හොඳට මතක තියාගන්න. කවුද භික්ෂුන් වහන්සේලා දෙනම? සෝන සහ උත්තර. ඒ දෙනමගෙන්ම මේ ධර්මය ප්‍රචාරය වුණා කියලා එක මතයක් තියෙනවා. ඒ වගේම මේ තවත් මේ දැන් මේව ආශ්‍රිතව මේ ජනප්‍රවාද කතා තියෙනවා ඉතා ලස්සන. දැන් අර මතකද ඔයාලට මේ අර 4 වෙනි ධර්ම සංගායනා කරපු කනිෂ්ක රජතුමා. කනිෂ්ක රජතුමා කොහොමද බුදුදහම වැළඳගත්තේ? ඔව් වස්වැක් පිටේ යද්දී වගුරු බිමක ආපැටේ දුවන ඒ පිටිපස්සේ යද්දී අර පොඩි ළමයි චෛත්‍ය කරනවා. අනේ වගේ මේ ජනප්‍රවාදේන කතා තියෙනවා. ඒ වගේ මේ තායිලන්තයේ දහම් ප්‍රචාරය වීම ගැනත් කතාවක් තියෙනවා. මේක දිනකාල මාළනි. දැන් අපි ඔන්න මේ බුරුමේ එහෙම නැත්නම් මියන්මාරයේ ආගමික ඉතිහාස සඳහන් වෙන්නේ මොකේද? කල්යාණී ශිලාලිපියේ. බුරුමේ. හරි. ඒ වගේ දැන් මේ තායිලන්තේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ලියපු තියෙනවා ජිනකාල මාලිනී කියලා ඓතිහාසික තොරතුරු සඳහන් ග්‍රන්ථයක්. මොකද්ද නම? ජිනකාල මාලිනී. දැන් ලංකාවේ මොන කොහෙන්ද අපි ඉතිහාස තොරතුරු ගන්නෙ? මහා වංශය, චූල වංශය, දීප වංශය ඒ වගේ දේවල්. ඒ වගේ මේ රටවල් වල. දැන් එතකොට අපි කිව්වේ මියන්මාරයේ මොකෙන්ද මේ ඓතිහාසික තොරතුරු ගන්න පුළුවන්? මියන්මාරේ මම කල්යාණ ශිලාලිපියෙන්. එතකොට දැන් තායිලන්තේ ජිනකාල මාලිනී කියන ඉතිහාස ග්‍රන්ථය මේක ලියලා තියෙන්නේ චියෙන් මායි කියලා මහා බෝධිරාමයේ වැඩවසපු රතනපඤ්ඤ නම් භික්ෂූන් වහන්සේ තමයි මේ ජිනකාල මාලිනී ලියලා තියෙන්නේ 1516. හරිද? මෙන්න මේකේ එම ග්‍රන්ථයේ ශ්‍රී ලංකා සබන්තාවයන් අතර ඒ කියන්නේ මේ තායිලන්තය ශ්‍රී ලංකාවත් අතර ජනප්‍රවාදයේ පවතින කතාවක් සඳහන් වෙනවා මේ ජිනකාල මාලිනී. ඒක හරිය ලස්සන කතාවක්. මේ ඔන්න බුද්ධ පරිනිර්වාණයෙන් වසර 700කට පසු කොච්චර කාලෙද? වසර 700කට පසු ලංකාවේ රජ කෙනෙකුට අවශ්‍ය වුණාලු බුදුහාමුදුරුව ජීවමාන ස්වරූපය දැනගන්න. හරි. ලංකාවේ රජ කෙනෙකුට. අහන්නකෝ. ලංකාවේ රජ කෙනෙකුට අවශ්‍ය වුණා බුද්ධ පරිනිර්වාණයට වසර 700කට පස්සේ ජීවමාන තොරතුරු දැනගන්න. ඊට පස්සේ මෙයා රහතන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා රහතන් වහන්සේලාගෙන් ඇහුවලු ඔබ වහන්සේලාගෙන් කවුරු හරි මේ බුදුන් වහන්සේගේ ජීවමාන ස්වරූපය දැකලා තියෙනවද කියලා. එතකොට එහෙම අහන වෙලාවේ නාගරාජෙක් තරුණෙක්ගේ වෙස්යකින් ඇවිල්ලා ජීවමාන බුද්ධ රූපයක් මැව්වලු. හරි. ජීවමාන බුද්ධ රූපයක් මැව්වහම මේ රජතුමා මොකද කරේ? ෆොටෝ ගන්න නෑ නේද? බුද්ධ රූපයක් මැව්වා. ඊට පස්සේ රජතුමා ඒකට දවස් ගාණක් පුද පූජා පවත්වලා ශිල්පයක ලව්වා. ඒ කියන්නේ අර ඒකේ මේ මූර්ති ශිල්පයක ලව්වා. හරිද? මේ රත්තරන් රිදී මිශ්‍ර ලෝහයෙන් අර රූපේ වගේම රූපයක් හැදුවලු. කවුද? රජවරු. රජුරු හැදුවේ මූර්ති ශිල්පයකට කියලා. එහෙම තියෙනවද? මම ඒ වැඩි විස්තර මේ ලියලා නැහැ. මම ෂෝට් නෝට් එක ගහගෙන තියෙන්නේ. හරි. කොහොම හරි බුද්ධ රූපයක් හදලා මේ ආලි මේමයි. දැන් ඔයාලා දන්නවද කොහොමද පිළිමාලේ මේ හම්බන්නේ කියලා? පිළිම හම්බන්නේ හැටි දන්නවද? නෑ ඉස්සරලා හදාගන්න මේකට අච්චුවක් හදාගන්න. ඔය කෝව කියන්නේ අච්චුව. හරිද? දැන් ඉටි වලින් බුද්ධ රූපයක් හදලා
ඒක මේ ලෝහ තහඩු දෙකකින් මේ ලෝහ වලින් වහනවා. වහපුවාම ඒකෙන් හදා ගන්නවා අච්චුව. ඊට පස්සේ කරන්නේ අන්න දැන් තේරෙනවනේ. හරි. එතකොට ඒකෙන් තමයි දැන් ඔය බුදු පිළිම හදන තැන් වල හුඟක් කරන්නේ එහෙමයි. හරි. ඊට පස්සේ දැන් කොහොම හරි මෙයා දැන් රත්තරන් රිදී වගේ දේවල් දාලා ලෝහයෙන් හැදුවලු මේ බුද්ධ රූපයක් අර වගේම බුද්ධ රූපයක් හදලා මේක උපකරාලු. උපකරා කියන්නේ පොලිෂ් කරා. පොලිෂ් කරාම නියම බුදුහාමුදුරුවෝ වගේම මේ නිකන් බබලන්න ගත්තලු මේ බුද්ධ රූපය. ඉතින් ඊට පස්සේ මේ රජුරු ඇතුළු ඒ પરම්පරාව මේකට පුද පූජා පවත්වාගෙන ආවා. හරිද? සියවස් 18ක්. එතකොට මේ සම්බුද්ධ පරිනිර්වාණ සියවස් 18ක් ගියාට පස්සේ සියම් දේශේ කියන්නේ කොහෙද දැන්? තායිලන්තේ. දැන් අන්න ඕකයි මම කිව්වේ. දැන් මේ පොතේම තියෙනවා මේ පොතේම සමහර තායිලන්තේ කියාගෙන ගිහිල්ලා කියනවා සියම් දේශේ කියලා. එතකොට අන්න අපි සියම කියන එක අපි නම මතක වුණොත් වැඩේ පටලැවෙනවා. හරිද? එතකොට සියම් දේශේ හිටියලු පාලකයෙක් රෝච කියලා. නම් මොකද? රෝ යන්න ච යන්න. ඔව් රෝච කියලා පාලකයෙක් හිටියා. මෙයා හිටියේ මේ රජුරුව දවසක් පිරිවර සමගින් මිනෑම් ගඟ ඔස්සේ ඒ කියන්නේ මේ තායිලන්තයේ තියෙනවා ගඟක් මිනෑම් කියලා. මිනෑම්. දැන් අපි ගිය තායිලන්තයේ ගිය වෙලාවේ දැන් අපේ වගේ දැන් ඔය ඒගොල්ලෝ ගංගා හරි ප්‍රයෝජනෙට ගන්නවා ප්‍රවාහණයට වැලි අරේ මේ ලෝඩ් ගහගෙන කෝච්චිය වගේ. හරිද? ඉස්සරහින් බෝට්ටුව යනවා. ඒකේ පිටිපස්සේ පෙට්ටි වගේ යමුණා ගොඩක් දිගට. ඒ වගේ වැලි ලෝඩ් ගහගෙන යනවා. අර මේ ගල් මේ පහසු ක්‍රමේ. ඒ කියන්නේ ලාභදායී ක්‍රමනේ. ගඟේ ගෙනියන එක ඇදගෙන යන එකනේ. හරි. දැන් අපේ ඊට වැඩිය දැන් ප්‍රවාහණය කරන්න ලොරි වගේ දැන් ඒ වගේ යනකොට ඒකට වියදම වැඩි. හරිද? වියදම වැඩි. ඒවට අර ජලයේ එහෙම ඇදගෙන යන එක බෝට්ටුවක් යන එක බෝට්ටුවේ වියදමෙන් අර වගේ ප්‍රවාහන බොහොම විශාල ප්‍රමාණයක් ප්‍රවාහණය කරනවා. ඒක තමයි මිනෑම් ගඟ. ඔය වගේ ගංගා වලින් ප්‍රයෝජන. අපේ තියෙන ඒ වගේ මොකද්ද ගඟ? මහවැලි ගඟ. මහවැලි ගඟේලුත් ඔය වගේ නොයෙක් මේ අපිට සේවා කරගන්න පුළුවන් මේ ඔව්. හරිද? ඉතින් මේ රෝච රජුරෝ ගියා තමන්ගේ පිරිවරත් එක්ක මිනෑම් ගංගා මිටියාවත ඕසේ කොහටද දන්නවද? සිරිධම්මපුරයට. සිරිධම්මපුරය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා හිටියා සිරිධම්ම කියලා රජුරු ගනේ. එකම රටේ සියම් දේශේ කියන කොහෙද? තායිලන්තේ. රෝච ගියා හම්බෙන්න සිරිධම්ම රජුරෝ. සිරිධම්ම රජුරෝත් එක්ක දැන් ගිහිල්ලා කතා වුණාම මේ දෙන්න කතා වුණා දැන් මේ ලංකාවේ තියෙන විස්මිත පිළිමය ගැන. මොනවාද අර ලෝහයෙන් කරලා මේ බොහොම බබලන පිළිමයක් තියෙනවා කියලා. එතකොට මේ හැබැයි සිරිධම්ම රජු රෝච මේ දෙන්න කතා වුණා මේ පිළිම ලංකාව ආශ්‍රය කරන මේ දෙවිවරු 4 දෙනෙක්. දිව්‍ය රාජින් 4 දෙනෙක් ලංකාව ආශ්‍රය කරන හින්දා මේ ඔව් ආරක්ෂා කරන හින්දා ලංකාවට ගිහිල්ලා ඒක ගන්න බෑ. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ ඉල්ලීමක් කරා. කවුද? රෝච රජුරුවෝයි